2026 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල මීන ලග්න හිමි ඔබට සුවිශේෂී කාල පරිච්ඡේදයක් වනවාට සැකයක් නැහැ. විශේෂයෙන් ඔබගේ ලග්නයට අනුව ග්‍රහ පිහිටීමත් සමගම සෙනසුරු ලග්නයේ මතින් ගමන් කරන නිසා ජන්ම ඒරාෂ්ටකයේ වගකීම් සහ මානසික පීඩනයේ තරමක් වැඩි වුණත් ගුරු ග්‍රහයාගේ සුබ පිහිටීම නිසා ඔබට යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ කල යුත්තේ මොනවද? නොකල යුත්තේ මොනවද? ඔබේ ජීවිතය සුවපත් කරගන්නට සාර්ථකමත් කරගන්නට අවශ්‍ය කරන සියලුම ශාන්ති කර්ම ටික මම මේ වීඩියෝ එක තුල කතා කරනවා. ඉතින් සාවධානව අහගෙන ඉන්න මේ කාරණා ඔබගේ ජීවිතයට කොච්චර වැදගත්ද කියලා ඔබට වැටහෙනවා ඇති. ඔබට පුළුවන් නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන සුදු පාට subscribe button එක ඔබලා subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. මම මූලික වශයෙන් කතා කරන්නම් ආර්ථිකය සහ රැකියාව පිළිබඳව. මාර්තු 11 වෙනිදායින් පස්සේ ගුරුගේ බලපෑම නිසා මානසික පැහැදිලි බවක් සහ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. රැකියා ස්ථානයේ උසස් වීම හෝ නව රැකියා අවස්ථා අපේක්ෂා කරන අයට සුබඵල අත්කර ගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන් විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඔබට සුබ පණිවිඩ අහන්න ලැබෙන කාලයකට තමයි ඔබ මේ පත් වෙන්නට යන්නේ. පහුගිය වර්ෂවලදී ඔබ විදේශ රැකියා සඳහා අයදුම් කරලා හිටියානම් ඒ දේවල් කොහොම හරි ඔබට සිද්ධ වුණේ නැත්නම් මේ වර්ෂයේදී මාර්තු මාසයේ 11 වෙනිදායින් පස්සේ ඔබට සුබ බලාපොරොත්තු සුබ පණිවිඩ අත්පත් කරගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන් අප්‍රේල් මාසයේදී ව්‍යාපාරික කටයුතු කරන අයට තාමත්ම වාසනාවන්ත කාල සීමාවක් බවට සඳහන් කරන්නට පුළුවන් වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. අලුත් ආයෝජන අවස්ථාවන් වලට ඔබට ඊ타මත්ම සුබ බවක් පෙන්වුම් කරනවා. සෙනසුරු ලග්නයේ සිටින නිසා කලබලකාරී තීරණ ගැනීමෙන් නම් ඔබ වළකින්නටම අවශ්‍ය කරනවා. මුදල් පරිහරණය පිළිබඳව ඊ타මත්ම සැලකිල්ලෙන් යුක්තව කාලය ගත කරන්න ඕන කෙනෙක් බවට ඔබපත් වෙනවා. මොකද සෙනසුරු ලග්නයේ සිටින නිසා. පෞල් ජීවිතය සහ සම්බන්ධතා පිළිබඳව කතා කරනකොට පෞලේ දියුණුව වෙනුවෙන් සහකරු සහකාරිය වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නට සිද්ධ වෙන කාලයක්. මාර්තු මාසයේදී නිවසට හෝ මවට සම්බන්ධ සුබ ආරංචියක් අහන්න ලැබෙනවා. දේපල මිලදී ගැනීමට හෝ නිවාස ප්‍රතිසංස්කරණය කරන්නට ඔබට මාර්ගය පෑදෙනවා. ඉතින් ඒ නිසා මේ වසරේදී මාර්තු සහ අප්‍රේල් කියලා කියන්නේ ඔබේ ජීවිතයේ විවිධ වෙනස්කම් වලට පාත්‍ර වෙන කාල සීමාවක් බවට සඳහන් කරන්නට හැකියාව තිබෙනවා. ඔබ ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඒ වගේම නව ආදර සම්බන්ධතාවයක් ආරම්භ කරන කෙනෙක් නම් ඔබගේ ඉවසීම ප්‍රගුණ කරන්නම වෙනවා. මොකද අනවශ්‍ය තර්ක විතර්ක නිසා සිත් රිදීම් ඇති වෙන්නට පුළුවන් බව පෙන්눔 කරනවා. ජන්ම ඒරාෂ්ටකයේ ක්‍රියාත්මක නිසා සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍ය කරනවාමයි. පපුව ආමාශය සහ සන්ධිපත් ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ වගේම ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න කියලා මතක් කරනවා. අප්‍රේල් මාසයේදී අධික පීඩාව සහ මානසික ආතතිය නිසා නිින්ද නොයාම වැනි තත්ත්වයන් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මානසික සුවතාවයේ සඳහා දවසකට විනාඩි 5-8 අතර පුළුවන්කමක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම භාවනාවේ යෙදෙන්න. ඔබ කරන වැඩ කටයුතු වලින් හෙම්බත් වෙලා කාලය ගත කරන්න එපා. එහෙම වුණොත් ඔබට ඔබේ මානසික තත්ත්වය තව තවත් පහළට ඇදහැලෙන්නට පටන් ගන්නවා. අධ්‍යාපනික තත්ත්වය පිළිබඳව කතා කරනකොට විභාග සහ තරඟ විභාග වලින් ජයග්‍රහණය ලැබීමේ වැඩි ඉඩකඩක් පවතිනවා අනෙක් වර්ෂවලට වැඩිය. විශේෂයෙන් නිර්මාණශීලී අංශවල මනෝවිද්‍යාව තාක්ෂණික විෂයන් හදාරන ශිෂ්‍යයන්ට අප්‍රේල් මාසයේ ඉතාමත්ම සුබදායී කාල සීමාවක් බවට සඳහන් කරන්නට හැකියාව පවතිනවා. 2026 වසරේ මාර්තු සහ අප්‍රේල් මාස කියලා කියන්නේ ජ්‍යොතිෂමය වශයෙන් මීන ලග්න හිමි ඔබට විශේෂ ග්‍රහ මාරු කිහිපයක් සිදුවන කාලයක්. 2026 මාර්තු මාසයේ වන විට සෙනසුරු ග්‍රහයා මීන ලග්නයට ඔබේ ලග්නයට පැමිණලා අවසන් බවට පත් වෙනවා. මේක වසර 30කට පසු සිදුවන මාරුවක් වන නිසා මේන් ජන්ම ඒරාෂ්ටකයේ මැද අවධිය ආරම්භ වෙනවා. ගුරු මාරුව පිළිබඳව කතා කරනකොට 2026 ජූනි මාසයේ සිදුවන මහා මාරුවට පෙර මාර්තු සහ අප්‍රේල් මාසවලදී ගුරු ග්‍රහයා මිථුන රාශියේ අවසාන භාගයේ ගමන් කරමින් ඔබේ 4 වැන්නට නිවස සැපය මව
සුබ දෘෂ්ටි බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ කියන්නා වූ ග්‍රහ මාරුත් එක්කලා කටයුතු කරනකොට විශේෂයෙන් ශාන්ති කර්ම ටික නම් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න අවශ්‍ය කරනවාමයි. මේ දේවල් සිද්ධ කළොත් ඔබට මේ ග්‍රහ මාරුව ඔබගේ යහපත සඳහා උපකාරී කරගන්නට හැකියාව පවතිනවා. රාහු ග්‍රහයා කුම්භ රාශියේ ඒ කියන්නේ 12 වෙන්න සහ කේතු ග්‍රහයා සිංහ රාශියේ 6 වෙන්නට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. රාහු ග්‍රහයා 12 වෙන්නට පිවිසීමත් එක්කලා අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු ස්වභාවයක් පෙන්වුම් කරනවා. නිදි වැරීම සහ දුර බැහැර ගමන් අධික වීමක් පෙන්වුම් කරනවා. කේතු 6 වෙන්නට ගමන් කිරීම නිසා ස්ථානගත වෙන්න නිසා සතුරම් පරාජය කිරීමට සහ රෝගාබාධ වලින් සුවය ලැබීමට ශක්තිය ධෛර්යය මීන ලග්නෙහිමි ඔබට ලැබෙනවා. මාර්තු සහ අප්‍රේල් විශේෂ අවස්ථාවන් පිළිබඳව කතා කරනකොට රවි ග්‍රහයා මීන රාශියට ලග්නයට පැමිණීම සමග සෙනසුරු සමග යෝග වෙනවා. මේ රජයේ කටයුතු හෝ ප්‍රධානීන් සමග ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී විය යුතු භාවයක් තමයි පෙන්වුම් කරන්නේ. රවි මේෂ රාශියට දෙවැන්නට උච්ච වීමත් සමගම මාර්තු මාසයේ පැවති ආර්ථික අපහසුතාවයන් මගහැරිලා මුදල් අතින් වාසි සහගත තත්වයක් අප්‍රේල් 14 වෙනිදායෙන් පස්සේ පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා කලබල වෙන්නට එපා. මේ කාලේ කොහොමත් ඔබට අපහසු කාලයක් තමයි මේ ගෙවෙන්නේ. මේක හැමදාම පවතින්නේ නැහැ. අප්‍රේල් 14 වෙනිදායෙන් පස්සේ ඔබට සුබදායී තත්වයක් ජීවිතයට උදා වෙනවාට සැකයක් නැහැ. වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව සෙනසුරු ලග්නයේ ගමන් කරන නිසා සම්පත් යෝගයේ දෙන්නේ නම් ඔබට විශාල දියුණුවක් අත්පත් කරගන්නට හැකියාව පවතිනවා. පොදුවේ ගත්තට පස්සේ ඉවසීම සහ ආගමික වතාවත් වලට මුල් තැන දීම හරහා ඔබගේ කටයුතු තව තවත් මල්පල ගන්නවා ගන්නට සාර්ථකමත් භාවයට පත් කරගන්නට හැකියාව පවතිනවා. ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ සාර්ථකමත් භාවයට පත් කරගන්නට ඒ වගේම ජන්ම ඒරාෂ්ටකයේ සහ රාහු 12 වැන්නේ සිටීම නිසා ඇතිවන අපල තත්වයන් අවම කරගන්නට වෙන්න මේ කියන්නා වූ ශාන්ති කර්ම ටික ඔබ අනිවාර්යයෙන්ම සිද්ධ කර යුතුමයි. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් නිවසේ අය හරහා අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික කරවන්නට. ඔබ මුදල් වලින් දායකත්වයේ දක්වලා ඒගොල්ලෝ හරහා සිද්ධ කරලා ඔබගේ අපල දුරු කරලා දෙන්න කියලා ඒ අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික සිද්ධ කරවලා බලාපොරොත්තු වෙන්නට පුළුවන්කම පවතිනවා. ඒ වගේම වෙනත් ආගමක කෙනෙක් නම් ඔබ මේකට ආගම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ යහපත් දේවල් සිද්ධ කරන කෙනෙක් නම් ඔබට ආගම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කියන්නා වූ ශාන්ති කර්ම ටික ඒ වගේම පින් කටයුතු ටික යහපත් ක්‍රියා ටික සිද්ධ කරොත් ඔබට ඔබේ ජීවිතේ සුවපත් කරගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ඔබට පුළුවන්කම පවතිනවා සෙනසුරු අපල ජන්ම ඒරාෂ්ටකය දුරු කරගන්නට. ඔබට මේ කියන්නා වූ අපල තත්වයන් නිසා මානසික පීඩනය සහ ශාරීරික විඩාව වැඩි වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික ඔබ සිද්ධ කළ යුතුමයි. සෙනසුරාදා දවස්වල හවස් වරුවේ බෝධින් වහන්සේ නමක් අභියස වත්පිළිවෙත් කරන්න අවශ්‍ය කරනවා. මේ දේවල් කරන්න ඕනේ මෙන්න මේ විදිහටයි. නිල් පාට මල් ඒ වගේම තල තෙල් පහන් පූජාවන් සිද්ධ කරලා ඔබට ආශිර්වාද පතන්නට ඕන. ඒ වගේම විසුණු දෙවියන්ට සහ කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් සිද්ධ කිරීම ඉතාමත්ම සුබ කටයුත්තක් බවට පත් වෙන ඔබව නොඑක් අවස්ථාවන් වලදී ජීවිතේ බාධක වලින් මුදවා ගන්නට මේ දෙවියන් කටයුතු කරනවා. මේ විදිහට ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හරහා ඒ වගේම සතුන් මැරීමට නියමිත ස්ථාන වලින් සතුන් නිදහස් කිරීම විශේෂයෙන් කුරුළු කූඩු වල ඉන්න ඒ හිර කරලා ඉන්න කුරුළු නිදහස් කිරීම ඒ වගේම මරණයට නියම වෙච්ච ගවයෝ නිදහස් කිරීමට දායක වී මේ ආදී වශයෙන් ඔබට ඒ වගේ යහපත් ක්‍රියාවන් සිද්ධ කරන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම සතුන් සඳහා ආහාර ලබා දීම මේ වගේ ශාන්ති කර්මයන් සිද්ධ කිරීම හරහා ඔබට ඔබේ ජීවිතය සුවපත් කර ගන්න තව තවත් ශක්තිය ධෛර්යය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම යාචකාදීන්ට ඒ වගේම ආබාධිත පුද්ගලයන්ට මහලු අයට එළවලු මිශ්‍ර බතක් විශේෂයෙන් කළු තල මිශ්‍ර කළ දානයක් පූජා කරන්න පුළුවන් නම් ආහාර වේලක් පූජා කරන්න පුළුවන් නම් ඔබට ඊ타ත්ම සුබයි. ඒ වගේම කපුටන්ට ආහාර ලබා දීම සෙනසුරු අපලෙට ඊ타ත්ම සුබදායී කටයුත්තක් වෙනවා. උදේ 6ත් 7ත් අතර කාලයේදී එලකිරි සහ හකුරු මිශ්‍ර කිරිබතක් කපුටන්ට ලබා දීම
ඊ타ත්ම සුබදායක දෙයක්. මේක පැරණි සිරිතක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ කාලයක් තිස්සේ මේ කටයුතු සිද්ධ කළා තමන්ගේ ජීවිතේ සාර්ථකමත් කරගත් අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම රාහු අපලේ සඳහා ඔබට පුළුවන්කම පවතිනවා ගිලන් භික්ෂුන් වහන්සේලාට බෙහෙත් සහ උපකරණ පූජා කරන්නට. ඒ වගේම මව්පියන් අතහැර දැමූ දරුවන්ට අනාථ නිවාසවලට දන් දීම ඊ타ත්ම සුබ දේවල් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඔබගේ මානසික සුවතාවයේ රැක ගැනීම සඳහා රතන සූත්‍රයේ අඟුලිමාල පිරිත ශ්‍රවණය කිරීම සහ සජ්ජායනා කිරීම ඉතාමත්ම සුබදායී දෙයක්. මෙන්න මේ කියන්නා වූ කටයුතු ටික ඔබ සිද්ධ කළොත් එහෙම ඔබට ඔබගේ ජීවිතයට සුබඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් ඔබට මේ කාලයේදී නව ආදර සම්බන්ධතා ඇති වෙන්නට තිබෙන ඉඩකඩ ඉතාමත්ම අධිකයි. අප්‍රේල් මාසයෙන් පස්සේ ඔබ මෙන්න මේ කියන්නා වූ ආදර සම්බන්ධතා වලට මුල් තැන දුන්නොත් හොඳයි. ඊට කලින් ඔබ මුල් තැන දෙන්න යන්න එපා. මොකද ඔබට ගොඩක් ප්‍රශ්න ගැටලු ඔබේ ජීවිතයේ ඇති වෙන්නට පුළුවන් කාලයක් තමයි මේ ගෙවෙන්නේ. නමුත් මේ ස්වභාවය පහ වෙලා යනවා අප්‍රේල් මාසේ 14 වෙනිදායෙන් පස්සේ. එතකොට ඔබට නිදහසේ නිස්කලංකව තීරණ ගැනීමේ හැකියාව ඔබගේ හිතට එන්නට පටන් ගන්නවා. ඉතින් මේ ටික තමයි මීන ලග්න හිමි ඔබ පිළිබඳව කතා කරන්නට අවශ්‍ය කරන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට ඔබේ ජීවිතය සුවපත් කරගන්නට ඒ වගේම කලින් ඔබගේ ඒ අපල තත්වයන් දැනගෙන ඒවට ප්‍රතිකර්ම කරන්නට අවශ්‍ය කරන සියලුම කාරණා ටික කියුණා කියලා. ඉතින් ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන සුදු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඔබට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඔබ දන්නා කියන 5 දෙනෙක් අතරවත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා ආදරයෙන්. ඉතින් ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයටපත් වෙත්වා. සියලු දෙවියන්ගේ රැකවරණය ඔබට ලැබේවා. ඔබට තෙරුවන් සරණයි. ජේසු පිහිටයි කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.